අම්බලන්ගොඩ නගර සභාව අසලදී ඉකුත් 4 වෙනිදා අම්බලන්ගොඩ මෝදර දේවාල කමිටුවේ සභාපතිවරයා වූ කරන්දෙනිය සුද්දා නම් අපරාධකරුගේ මස්සිනාවන මිරන්ත වරුසවිතාන නැමැත්තාව වෙඩි තබා ඝාතනය කළා. යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී පසුපසින් පැමිණි මෝටර රථයකින් ඔහු අනතුරට පත් කර පසුව වෙඩි තැබීම සිදු කර තිබුණා. අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී අනාවරණ වී තිබුණේ කරන්දෙනිය සුද්දාගෙන් පරිගැනීම සඳහා මෙම ඝාතනය සිදු කර තිබූ බවයි. ඉකුත් මැයි මාස 4 වෙනිදා මීට්‍යාගොඩ ප්‍රදේශයේදී කරන්දෙනිය සුද්දාගේ පාර්ශවය විසින් ඝාතනය කළ මහදුර නලින් නැමැත්තාගේ පුත්‍රයා වන මහදුර ඉසුරු මෙම ඝාතනයට ඍජුව සම්බන්ධ වී ඇති බවද පොලිස් විමර්ශනවලදී හෙළි වුණා. ඒ අනුව සිදු කළ විමර්ශනවලදී 30 හැවිරිදි මහදුර ඉසුරු නැමැත්තාව සෙල්ලකතරගම ප්‍රදේශයේදී ගාල්ල දිසා අපරාධ කොට්ටාසේ මගින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා. එහිදී සැකකරුට නවාතැන් පහසුකම් සැලසූ පුද්ගලයෙකුවද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ. මහදුර ඉසුරු නැමැත්තාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පාපොච්චාරණය කර ඇත්තේ මෝදර දේවාල කමිටුවේ සභාපතිවරයා ඝාතනය කිරීම සඳහා තමන් ඍජුවම සම්බන්ධ වූ බවයි. ඔහුගේ යතුරු පැදිය ගැටීමට සැලැස්සූ මෝටර රථය තමන් විසින් පැද වූ බවත් සැකකරු පොලිසිය හමුවේ පවසා තිබෙනවා. වෙඩි ප්‍රහාරයෙන් අනතුරුව තමන් මෝටර රථය කරන්දෙනිය එගොඩවෙල ප්‍රදේශයේ අත්හැර දමා ගිය බවත් සැකකරු පවසා ඇති බවයි වාර්තා වන්නේ. ඝාතනයෙන් පසුව තමන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක සැඟවී සිටි බවත් සැකකරු පවසා තිබෙනවා. ඔහු දින 7ක් රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ. මෙම ඝාතනයත් සමග මහයිදුර ඉසුරු නැමැත්තාගේ පවුලේ සියලු දෙනා ප්‍රදේශයෙන් පලා ගොස් සැඟවී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසනවා. එමෙන්ම ඔවුන්ගේ ප්‍රතිවාදී කල්ලිය වන කරන්දෙනිය සුද්දාගේ පාර්ශවයේ පවුල්වල සමාජිකයින්ද පදිංචි ප්‍රදේශවලින් පලා ගොස් සැඟවී සිටින බවයි වාර්තා වන්නේ.